හිටපු කතානායකවරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ රජයන් සමයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා. 2022 වසරේ මැයි මාස 9 වනදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් 1,50,22,600ක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රශ්න කිරීමට නියමිතයි. තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත් එය වෙනත් අයෙකු නමින් ඇති බවත් මෙවන විට අනාවරණ වී ඇති අතර එහි කිසිදු නිවසක් නොතිබූ බවත් එහි වී කබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළි වී තිබෙනවා. අදාළ දේපළ තමන් භුක්ති විඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පැත්සමක් දී ඇති අතර පසුව කළ විමර්ශනයේදී එහි වී කබඩාවක් පමණක් තිබුණු බව අනාවරණ වී තිබෙනවා. මීට අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට සහ චක්‍රලේඛයන්ට පටහැනිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.